මේ දවස්වල ගොඩක් වෛරල් වෙලා තියෙන මැදින් ඉරක් ගිහිල්ලා තියෙන මේ කේක් එක මම හැදුවේ කොහොමද කියලා බලමුද? මේ කේක් එක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා බලමු. කේක් එක හදන්න ප්‍රධාන අමුද්‍රව්‍ය වල බර ග්‍රෑම් 110 ගානේ තමයි අරගෙන තියෙන්නේ. ඊට අමතරව බේකින් පවුඩර් තේ හැඳි භාගයක්, වැනිලා තේ හැඳි භාගයක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් සහ කොකෝවා පවුඩර් අවශ්‍ය වෙනවා. අද මේ කේක් එක බේක් කරන්න මං ගත්තේ මේ වගේ දිග ට්‍රේ එකක්. බටර් එක ගන්නකොට කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕන. ඒ වගේම බටර් වෙනුවට මාගරින් පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් බටර් එකටම සීනි ටිකත් මිශ්‍ර කරගෙන මේ දෙක හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඔයාලා සීනි ගනිද්දි බ්ලෙන්ඩ් කරලා ගන්න. එතකොට මිශ්‍ර කරගන්න පහසු වෙනවා. අද මේ කේක් එක හදන්න බිත්තර දෙකක් ගන්නවා. දැන් තියෙන්නේ ඒ බිත්තර දෙක එකවරකට එක ගානේ එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. දැන් වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගමු. ඊළඟට පිටි ටික තමයි මිශ්‍ර කරගන්න තියෙන්නේ. ඔයාලට පාන් පිටි වෙනුවට කේක් පිටි ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතනදී පාන් පිටි ග්‍රෑම් 110ට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරගෙන ඒක දෙපාරක් විතර හොඳින් හලාගෙන තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් විතර එකතු කරගන්න. ඒ ටික එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මේ විදියට තමයි අපි හදාගත්තු බැටර් එක තියෙන්නේ. දැන් හදාගත්තු බැටර් එක බේකින් ට්‍රේ එකට දාගමු. ඉස්සර වෙලාම මුළු බැටර් එකම දාගන්නේ නැහැ. එක ලේ එකක් භාගයක් වෙන්න දාගෙන ඒක හොඳින් ටැප් කරගන්න ඕන. ඊට පස්සේ තමයි කොකෝවා පවුඩර් මේ විදියට උඩින් ලේ එකක් නැවත දාගන්නේ. මේ වෙලාවේදී කොකෝවා පවුඩර් එක තැනකට ගොඩාක් හලා ගන්න එපා. එක සමානව වටේටම විහිදෙන විදියට තමයි කොකෝවා පවුඩර් ලේ එක දාගන්න ඕන. මේ කේක් එකේ මැදින් තියෙන ලස්සන ඉර හදාගන්නේ මේ කොකෝවා පවුඩර් ලේයර් එකෙන්. දැන් අපි ඊළඟ ලේයර් එක දාගමු. මේ ලේයර් එක හරිම පරිස්සමින් තමයි දාගන්න ඕන. මේ තියෙන කොකෝවා පවුඩර් ලේයර් එකත් එක්ක මේ දාන බැටර් එක මිශ්‍ර වෙන්න නොදී තමයි මේ ලේයර් එක දාගන්න ඕන. හරි, දැන් අපි කේක් එක බේක් කරගමු. මම එයා ෆ්‍රයි එකේ තමයි අද කේක් එක බේක් කරගන්නේ. විනාඩි 2ක් ප්‍රීහීට් කරගත්තු එයා ෆ්‍රයි එකේ සෙල්සියස් අංශක 130ට විනාඩි 45ක් තමයි කේක් එක බේක් කරගන්නේ. මේ තියෙන්නේ කේක් එක බේක් කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට පේන විදියට වටේටම ලස්සනට අර කොකෝවා පවුඩර් ලයින් එක ඇවිල්ලා තියෙනවා. කොකෝවා පවුඩර් ලයින් එක ලස්සනට ඇවිල්ලාද කියලා බලන්න කේක් එක කපලම බලමු එහෙනම්. ඔයාලත් මේ වගේ වෙනස් කේක් එකක් හවස තේ වෙලාවට හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. සුබ දවසක්.